අන්‍යවාසයෝ යොරබුන් සුබ දවසක් ඔයාලුව හැමෝටම වැඩි කතා නැතුව අපි යන් ඇතුළට. මොකද එළිය සීතලයි. ඉතින් අදාව කොරියාවේ තියෙන 7-Eleven එකක් ඇතුළට. මොකද මේ 7-Eleven කියන්නේ කියලා වීඩියෝ එකේ මැදදී මම ඔයාලට කියන්න. දැන් බලමු මේකේ තියෙන දේවල්. convenience store එක ඇතුළ මේ වගේ තමයි මේ තියෙනවා. මේ කියන්නේ බීම ಜಾති තියෙනවා, කෑම ಜಾති තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. මේ දැන් මේ ඇවිල්ලා 7-Eleven එකක් ඇතුළට. ඉතින් 7-Eleven එකේ දැන් මෙතන තියෙනවා මොනවද මේ වතුර තියෙනවා, ඔය බියර් ටින් තියෙනවා, කොකා කෝලා, ෆැන්ටා ඒ වගේ ඒවා මෙතන. එතකොට මෙතන කෝපි, මැක්සිම්, එතකොට ස්ටාර්බක්ස්, ආ පල්ලෙහාම තියෙනවා අර ජූස් වර්ගයම. මිදි ජූස්, එතකොට මැංගෝ ජූස් ඒ වගේ ඒවා. එතකොට මෙතන ඉතින් টොප් කියන්නේ මැක්සිම් කොපි වර්ග. ආයෙ මෙතනත් මේ ටෙරා, කැසි ඒ වගේ මේ බියර් වර්ග, සෝජු වල දන්නවනේ. දන්න මේකනේ ඉතින් කොරියාවේ තියෙන සෝජු කියන්නේනේ. සෝජු එහෙම මේ ඒ වගේ ඒ හැම එකක්ම තියෙනවා. ඒ වගේ ඉස්සරහින් මේ ප්‍රයිස් ගහලා තියෙනවා. හරිද? දැන් මේක හරලා තියෙන්නේ 4ක් 13000යි. කොරියන් වොන් කියලා තමයි මේක හරලා තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ මේ ස්ටාර්බක්ස්, එතකොට කොපි, කැෆේ ලැට් ඒ වගේ කොපි වර්ග තියෙනවා. මේ තියෙන්නේ මේ බනානා බීම් එකක් මේ තමයි මේ තියෙන්නේ. ඒකට මෙතන තියෙන්නේ තල්ගි මත් උයු. තල්ගි කියන්නේ මොනවද? මේ ස්ට්‍රෝබෙරි වලට. ස්ට්‍රෝබෙරි රස, මත් කියන්නේ රස, උයු කියන්නේ කිරි වලට. මේවා පුතේ EPS එක්සෑම් එක ලියන කට්ටිය ඉතින් මේවා මේ පාඩම් කරන්න. තල්ගි කියන්නේ මේ ස්ට්‍රෝබෙරි වලට, උයු කියන්නේ කිරි. ඕව අහුවෙනවා පොඩි දේවල්. මෙතන මේ බනානා මත් උයු ඒකත් වෙන රහක් තියෙන මොකක් හරි. එතකොට මෙතන යෝගට් වර්ග තියෙනවා. යෝගට් බීම. අර මංගේ 2+1 ඒ කියන්නේ එකක් ගත්තාම එකක් නොමිලේ. මේක දෙකක් ගත්තාම එකක් නොමිලේ. ඒ වගේ දේවල්. එතකොට සොසේජ් වර්ග තියෙනවා. ප්‍රෝටීන් වැඩිපුර තියෙන බීම වර්ග තියෙනවා. විවිධ බිත්තර වර්ග තියෙනවා. එතකොට ෆුඩ් සලාඩ් මේ තියෙන රාමයන් රාකේ. මෙතන එක જાතිය රාමයන් තමයි තියෙන්නේ. ජින් රාමයන් එක නම් කාලා තියෙනවා. ඒක නෝමල් කියන රහකුත් නෑ, නැත්තේත් නෑ වගේ රහ. මේකත් හොඳයි. බුල්ටක් රාමයන් එක තමයි රසම එක. මේ පට්ට සැරයි. ඉන්න බුල්ටක් රාමයන් එක වෙන්නම්. කොහොමද මොන මාර්ට් එකකට ගියත් රාමයන් වලට වෙන් කරපු වෙනම රාක්කයක් තියෙනවා. ඉතින් බුල්ටක් රාමයන් එක. ඒක පට්ටම රසයි. සැරයි රසයි. ඉතින් මේ ටිකේ ඔක්කොම රාමයන් වර්ග තියෙන්නේ. එතකොට මේ ටිකේ තියෙනවා මේ ඔය එක කේක් වර්ග, පාන් වර්ග ඒ වගේ. මං කිව්වනේ මාර්ට් වලින් ගන්න පුළුවන් හැම දෙයකින්ම වගේ චුට්ට හරි තියෙනවා කියලා. මේ දැන් ඔය කතුරුණිය කටර්, පනා, එතකොට මේ ලිප් බාම් වර්ග, ඔය ඇලෝවෙරා ඒ වගේ චූටි හැම දෙයක්ම වගේ තියෙනවා. මාස්ක් එහෙම. දැන් අන්ඩර්වෙයාස් තියෙනවා. ඒ හැම දෙයක්ම චුට්ට හරි මේ ගන්න තියෙනවා. මේ ඔය දැන් 7-Eleven එක ඇතුලේ දැන් මං ඉන්නේ 7-Eleven එකේ. ස්ටේබල්, පෑන් පැන්සල්, බැටරි දැන් කියන අත්‍යවශ්‍යම වගේ දේවල්. GS25, CU මාර්ට්, මිනි මාර්ට් මේවා ගොඩක්ම කියන්නේ ගොඩක් පෑවෙන එකක්. සමහරක් ඒවා තියෙනවා 10ට විතර වහන ඒවා. සමහරක් ඒවා එළි වෙනකන් ඇරලා තියෙන ඒවා තියෙනවා. පැය 24 ෂොක් ඇරලා තියෙන ඒවා තියෙනවා. එහෙමම දවසේ මේ අර වැඩ කරන එක්කෙනා මාරු වෙවි මේවා මේ කඩවල ඇරලා තියෙනවා. ඉතින් අර මේ අත්‍යවශ්‍යම වෙන දේවල්. දැන් කාටවත් චාර්ජර් එකක් ඕනොත් එහෙනම් මාකට් එකට ගිහලා චාර්ජර් එකක් ගන්න බෑනේ. මාර්ට් ඒ වෙලාවට වහලානේ. ඉතින් ඒ හින්දා අත්‍යවශ්‍යම දේවල් වලින් පොඩ හරි තියෙනවා. මෙතනක් තියෙනවා මේ රාමෙන් වර්ග. කුඩ එහෙම. මෙතින් අර එක ස්නැක් වර්ග තමයි මෙතන තියෙන්නේ. මේ පළපෙති වලින් හදපුවා. එතකොට කොකුමා කියන්නේ බාතල, කම්ජ කියන්නේ ආල. ඕවා මෙහෙට ආවටම පස්සේ ඔක්කොම පුදුනවා. දැන් සේව් කියන්නේ මේ ඉස්සෝ. හරිද? ඒ වගේ තියෙනවා 2+1 තියෙනවා. එතකොට මේ පැත්තේ තියෙනවා මේ ඔරියෝ බිස්කට්,
ඔරියෝ බිස්කට් තියෙනවා. එතකොට මේ බටර් කුකීස් සෙක් එක තියෙනවා. මේක රහයි ටිකක්. හරිද? ඔරියෝ එක නම් කොහොමත් පැණි රහයි. එතකොට මේ ක්‍රන්ච් එනවා. chocolate KitKat chocolate වර්ග ඉතින් හැම දෙයකින්ම මේ බිස්කට් වර්ගයම හැම දෙයකින්ම චුට්ට හරි තියෙනවා මේ වගේ. ගොඩක්ම ඉතින් මේ දැන් අපි ආවම ගොඩක්ම මේ ඩ්‍රින්ක් එක තමයි ගන්නෙ. يعني මොකක් හරි ඩ්‍රින්ක් එකක් කෝප් එකක් හරි නැත්නම් වතුර එකක් හරි එක්කෝ මේ එනර්ජි ඩ්‍රින්ක් එකක් හරි ඒවා එකක් තමයි ගන්න. ඉතින් ගොඩක්ම අය කට්ටියට ඉඳගෙන ජරාම්‍යෝන්යක් එම හදාගෙන උණු වතුර තියෙනවා. අවන් එකක් තියෙනවා. කට්ටියට ඉඳගෙන කාලා එහෙම යන්න පුළුවන්. අය මේසේ ඔනේ වලවන්නේ කියනවා. ඉතින් මේවත් තියෙනවා. රට බීමනේ රට බීම අයිස් කප් එක මේ තියෙන අයිස් ක්‍රීම් ඒ වගේ 2+1 තියෙනවා. දැන් ෆ්‍රිජ් එකක් ගත්තාම නින්ජාගේ අපි නින්ජාකෝ කියලා කියන ෆ්‍රිජ් එක ගත්තාම ෆ්‍රිජ් එකේ ඇතුළේ තියෙන වගේ කොට එකක් තියෙනවා. ඒ වගේම 2+1ද 1+1ද ඒ වගේ දේවල් ගහලා තියෙනවා. ඔය ලොසින්ජර් වගේ එක දේවල් ප්‍රොෆිට් ලොසින්ජර් වගේ තමයි මෙතන තියෙන වඩා කටේට දාහපාපින්. එතකොට තමයි මේ තමයි කැෂියර් මේජේ. ආයෙ දැන් මේ ගිෆ්ට් පෙට්ටි වගේ ඒවා මේ තියෙන්නේ. හරිද? මෙන්න පුළු යෝයෝ එකක් කොච්චර කාලෙකින් පස්සේ මම යෝයෝ එකක් දැක්කේ. දැන් අපි බලමු අයිස්ක්‍රීම් ගැන. මේ තියෙන්නේ අයිස්ක්‍රීම්. තේරෙනවනේ? දැන් මෙතන ගහලා තියෙනවා දෙකක් 1500යි වොන්. හරිද? මේ જાතිය දෙකක් 1500යි. ආයි මොකද මෙතන ගහලා තියෙනවා 1+1. දැන් ඔයගේ දෙකක් ගත්තොත් එකක් මේ තියෙන එක જાතියකින් එකක් ගන්න පුළුවන් අපිට. හරිද? මේකෙන් දෙකක් ගත්තත් මේක එකක් තව එකක් ඕන නම් ඒ જાතියෙම ගන්න පුළුවන්. නැත්නම් මේ දෙකක් ගත්තත් මේ තුනෙන් එකක් කරගෙන නැත්නම් ආයෙ ඒ જાතියෙම එකක් ගන්න. කොහොම ගත්තත් මාරුවට ගත්තත් අපිට කැමති එක ගන්න පුළුවන්. නැතිම වුණොත් විතර වෙන එකක් දෙන්නේ. නැත්නම් අපිට කැමති එක ගන්න පුළුවන්. මෙතනත් එහෙම 2+1 හරිද? ඒ කියන්නේ දෙකක් ගත්තොත් දෙකක් දෙනවා. මම මේ සෙට් එකම කාලා තියෙනවා. හරිද? මේ වැඩක් නැහැ මට කාලා. මේවත් කාලා තියෙනවා. මේක රහයි පාට රහයි මේක. ආවහම කන්න. එක්සෑම් ලියන කවුල්ල කෙල සෙට් එක ආවට පස්සේ කන්න සෙට් එක. දැනත් ගහලා තියෙනවා විස්තර ඔක්කොම. 1+1 කියලා ගහලා තියෙනවා. මේ වර්ග ටික ගහලා තියෙනවා. අර අතන මේක අතන තියෙන බෝඩ් එකේ තියෙන එකම තමයි මේ එතනත් ගහලා තියෙන්නේ. මේක ක්ලියර් එකටම ගහලා තියෙනවා. ඉතින් ඔය වගේ තමයි ආයෙ ඕනනම් අර දවල්ට වගේ ආවම ලන්ච් ටයිම් එකට වගේ හදන් කන්න ඒ වගේ තියෙනවා. එහෙමත් තියෙනවා. කන්න පුළුවන්. ලන්ච් බොක්ස් වුණත් තියෙනවා මේ දවල්ට කන්න දැන් මේ තියෙන ඒ වගේ බොක්ස් එකක්. හරිද? මේ තියෙන අතුක් කෑම එකක්. මේ දැන් දවල්ට වගේ කිම්කින් කිම්පප්. හදන්නෝනේ කිම්පප්. හරිද? අර කොලේ වටේට උතලා බත් උඩ දාලා ඔය විදිහට රෝල් කරලා කැරි කැරි අපලා තියෙන ඉතින් කිම්පප්. ඒවා තියෙනවා මේ දවල්ට ආවම බඩගිනි වෙලාවට ඕන දවල්ට නෙමෙයි ඕනම වෙලාවක බඩගිනි වෙලාවට આવොත් එහෙම මේ කන්න පුළුවන් කෑම තියෙනවා ඉතින්. මේ දෙක ගම දැනට නැසේවා. 네. 네, 감사합니다. 감사합니다. यार मुझे मितिन आवन है
අවන් එක ආයෙ මෙතන බංකු හදලා ඔය මෙතෙන්ට ඇවිල්ලා ඕන නම් දැන් අපි එළියේ ඇතුළේ තිබ්බ බංකු නැත්තම් දැන් සීතලයිනේ සීතල වෙලාවට එළියේ මෙතන සෙල්ලම් කරන්න බෑනේ ඒ හින්දා මේ අතුලට වෙලා කාලා තමයි යන්නේ. දැන් ගත්තේ මේ බනාන එකයි. දැන් අද ගියේ 7-Eleven එකක් ඇතුළට. හරිද? එතකොට සිව්මාර්ට් GS25 7-Eleven මිනිමාර්ට්. හරිද? ඔය හතරම මිනිමාර්ට් එක නම් ඇත්තටම මම කොහොමද කියලා ඇත්තටම මට ගාණක් නැහැ. හරිද? මේ ගොඩාක් යනකම් ඇරලා තියෙනවද කියලා මිනිමාර්ට් එක නම් දන්නේ නැහැ. හරිද? හැබැයි 7-Eleven GS25 සිව්මාර්ට්. හරිද? ඕවා ගොඩාක්ම රෑ එළිනකම් 25 ඇරලා තියෙනවා. හරිද? මේ 24 hours ඇරලා තියෙනවා. එතකොට අපිට කන්න බඩගින්න වුණොත් එහෙම කිසි අවුලක් නැහැ. ඇවිල්ලා කාලා යන්න පුළුවන්. ඉතින් අද ගිය 7-Eleven එකක් ඇතුළට ඔයාලට අනිත් ඒ වගේ ඇතුළට ගියපු ක්ලිප් තිබ්බත් ඒවත් මේකටම එකතු කරලා දාන්නම් වීඩියෝ එක. මේ වෙනසක් නැහැ. ගොඩාක්ම බඩු සමානයි. හරිද? තියෙන වෙලාව සමානයි. මේක මේ අල්ලන් ඉන්න බෑ සීතලයි. හිමත් වෙන දුට්ටක් සීතලයි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්. අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා channel එක. subscribe කරලා ඔයාලගේ අදහසක් like එකක් comment එකක් ඔය ටික ඔක්කොම දාගෙන යන්න. මේ ඉස්සරහට තව වීඩියෝ ටිකක් අරන් එන්න ලස්සන මේ එහෙනම් අතර නවතිනවා. සුබ දවසක්. අන්‍යෝන්